අයිබෝවන් සුබ දවසක් සාදරයෙන් පිළිගන්න PG අප්ඩේට්ස් අපේ channel එකට ඔයාලා හැමෝම හාහපුර කියලා හැමෝම බලන් හිටිය අලුත් වාහන දැන් ටික ටික සේල් වලට පැමිණෙමින් තියෙනවා. මේ එන ජපන් වාහන අතරේ එන බජට් කාර් දෙකක් තමයි Suzuki Alto සහ Suzuki Wagon R රථ. ඒ අතරින් මම අද කතා කරන්නේ ලංකාවේ ජනප්‍රියම වාහනයක් වුණු Wagon R රථයේ මිල ගණන් පිළිබඳව. මුලින්ම කියන්න ඕනි අද මේ කතා කරන වාහනය Wagon R බේසික්ම මොඩල් එක. ඒ කියන්නේ Wagon R FX මොඩල් එක. ඔප්ෂන් වගේම ඩිසයින් ලුක් එක අනුව තව මොඩල් කීපයක්ම තියෙනවා. ස්ටින්ග්රේ, FZ, කස්ටම් ඉසෙට් වගේ ඔප්ෂන් වැඩි පෙනුම ඉතාම ලස්සන මොඩල් කීපයක්ම නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මම අද කතා කරන මේ Wagon R රථය තමයි Wagon R අතරින් මිල අඩුවෙන්ම ලංකාවට එන මොඩල් එක. ඉතින් මේ වාහනයත් අපිට දැකලා හුරු පුරුදු Wagon R වගේම නිෂ්පාදනය කරලා තියෙන compact and boxy ඩිසයින් එකකට. වාහනේ ඉදිරිපසින් බැලුවොත් Suzuki logo එක සහිතව simple grill එකක් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේක බජට් වාහනයක්. ඒ නිසා LED headlamps නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ලබා දීලා තියෙන halogen headlamps. ඉතින් වාහනේ පිටුපසත් අපි කලින් දැකලා තියෙන Wagon R එක වගේම තමයි ඊට සමාන හැඩයක්ම තමයි තියෙන්නේ. ලොකු වෙනස්කම් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වාහනේ බලගන්වෙන්නේ 3 cylinder 660cc petrol engine එකකින්. hybrid model එකකුත් බලා ගන්න තියෙනවා ජපානයේ. ඉතින් 660cc මේ petrol engine එකෙන් horsepower 52ක උපරිම power එකක් වගේම ආසන්න වශයෙන් නිව්ටන් මීටර් 58ක ටෝක් එකකුත් ලබා දෙනවා. ඉතින් සුපුරුදු පරිදි ඔටෝමැටික් ට්‍රාන්සිෂන් ගියර් පද්ධතියක් තමයි තියෙන්නේ. ඉන්ධන කාර්යක්ෂමතාවය බැලුවොත් නම් ලීටරයට කිලෝමීටර් 22ත් 25ත් අතර හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ තියෙන පෙට්‍රල් එන්ජින් එකක්. හයිබ්‍රිඩ් වර්ෂන් එක මීටත් වඩා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෙට්‍රල් වාහනයට වඩා කිලෝමීටර් කීපයක් වැඩියෙන් හයිබ්‍රිඩ් වාහනේ පෙට්‍රල් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඉතින් වාහනේ ඉන්ටීරියර් එකෙත් ලොකු වෙනසක් නම් බලාගන්න ලැබෙන්නේ නැහැ. බේස් මොඩල් එකේ මල්ටි ෆන්ක්ෂනල් ස්ටීරින් වීල් එකක් අපිට හම්බෙන්නේ නැහැ. ඒ වගේම බේස් මොඩල් එකේ ටච් ස්ක්‍රීන් එකකුත් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට FM සහිත රේඩියෝ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට ආෆ්ටර් මාකට් පහසුවෙන්ම ටච් ස්ක්‍රීන් එකක් මේකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ වගේම මැනුවල් එයා කන්ඩිෂන් සිස්ටම් එකක් තමයි අපිට දීලා තියෙන්නේ මේ වාහනේ. ඔප්ෂන් ඇන් සිකියුරිටි පැත්ත බැලුවොත් 2020 වෙනකල් ලංකාවට ආනයනය කළ Wagon R FX වලට සාපේක්ෂව ඔප්ෂන් තරමක් වැඩිපුර මේ රථේ බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම Wagon R high grades වල විතරක් තිබුණු සාමාන්‍යයෙන් ස්ටින්ග්රේ වල වගේ විතරක් ආපු seat heaters මේකට ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම automatic braking, lane departure වගේ කලින් FX වල තිබෙන්නේ නැති ඔප්ෂන් ටිකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම power steering, power window, electric mirrors වගේ equipments ද අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම Wagon R FX කිව්වම ගොඩක් අය හිතන්නේ key එකෙන් start කරන්න තියෙන වාහනයක් කියලා. නමුත් මේ වාහනේ keyless entry push start option එකද අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂාව පැත්තෙන් බැලුවොත් dual airbags, EBD සහිත ABS brake system, security indicators වගේ option ද මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ ලංකාවේදී සියලු බදුත් එක්ක කීයක් විතර වෙයිද? ඊට කලින් අපි පොඩි විමසීමක් කරලා බලමු. ලංකාවේ දැනට තියෙන සාමාන්‍යයෙන් අවුරුදු 10කට ආසන්න මේ Wagon R රථ විකිනෙන්න කීයටද කියලා. ඉතින් තිරය දිස් වෙනා වගේම ඔයාලට බලා ගන්න පුළුවන් 2016 17 නිෂ්පාදිත වාහනත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 50000කටත් වඩා වැඩියෙන් ධාවනය කරපුවා මිල ගණන් දාලා තියෙන්නේ ලක්ෂ 55ත් 60ත් අතර සීමාවේ. කිලෝමීටර් 30000ත් 50000ත් අතර වාහන ලක්ෂ 60ටත් ඉහළින් තමයි දැන්වීම් පළ කරලා තියෙන්නේ. ඉතින් අද අපි මේ කතා කරපු Wagon R බේස් මොඩල් එකේ මිල කීයක් විතර වේද ලංකාවේදී සියලු බදුත් එක්ක? 2023 වර්ෂයේ නිෂ්පාදිත සාමාන්‍යයෙන් ජපානයේ කිලෝමීටර් 10000ට වඩා අඩුවෙන් ධාවනය කළ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකේම තියෙන වාහනයක මිල වෙන්නේ ලක්ෂ 70ක් පමණ. හොව් ඔයාට හිතුණු දේ හරියටම හරි. ලෝකෙට මේක බජට් වාහනයක් වුණත් ලංකාවේ පනවා තියෙන අධික බදු නිසා සෑම වාහනයකටම අපිට නොවටිනා මිලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. කෙසේ නමුත් 2020 වාහන ආනයනය නතර කරන විට ලක්ෂ 30ට ආපු 2017 18 Wagon R මොඩල් රථ අද වෙන විට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ විකිනෙන්නේ ලක්ෂ 50කටත් වඩා අධික මුදලකට. සාමාන්‍යයෙන් මිල දෙගුණයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් වාහනයක අත්‍යවශ්‍යතාවයේ තියෙන අයෙක් පරණ සෑහෙන්න පැදපු Wagon R එකකට යනවට වඩා මේ 2023 වගේ අලුතින් එන Wagon R එකක් මිලදී ගන්න එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද දැනට ලංකාවේ තියෙන වාහන කිලෝමීටර් 50000කටත් වඩා අධිකව දුවපුව තමයි තියෙන්නේ. ඉතින් ලක්ෂ 60ක් විතර දීලා ඒ වගේ වාහනයක් ගන්න එක
තේරුමක් නැහැ කියන එක තමයි මගේ නම් අදහස. වාහනයක අත්‍යවශ්‍යතාවය තියෙන කෙනෙක්. ඉතින් ඔයත් මේ වගේ වාහනයක් ගන්නවා නම් විශ්වාසවන්ත ආනයනකරුවන් හා සම්බන්ධ වී හොඳ රේටින් සහිත වාහනයක් මිලදී ගන්න. දැනට ලංකාවට වාහන කීපයක්ම ඇවිල්ලා තියෙනවා. ගොඩක් වාහන ඇවිල්ලා තියෙන්නේ කලින් ඕඩර්ස් දාපු ප්‍රී ඕඩර් වලට. ලක්ෂ 70 සීමාවේ තියෙන වෙගන්ආර් ගොඩක් තියෙන එහෙම ඒවා. ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනතෙක් රැඳී සිටි ඔබට ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. වාහනයක් ගන්න බලන් ඉන්න ඔයාගේ යාළුවටත් පේන ෂෙයා කරන්න. අමතක නොකර channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.